Excuse me, හොරෝපතාන ඉඳලා එන දිසානා කියන පන්තිය මොකද්ද දන්නේ නැහැ නේද? පළවෙනි එක මම එකේ සිකියුරිටි. මගෙන් එහෙම ප්‍රශ්නයක් අහපගේ හැම මොඩයි. ඔයාලට ළමයා ඉගෙන ගන්න පන්තිය ගැන ඇත්තටම මෙලොව දසන්නේ නැහැ නේ. ඔව් නෑ. මට ළමයාගේ විස්තර මතකයි. හරි ඇත්තම කිව්වොත් මට මෙලොව දාගන්න නැහැ ළමයි ඉන්නේ මොන පන්තියද කියලා. හරි ඕකේ ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. ඕක කියන්නේ නෝමල් නා. එළෝ මාත්‍යා මේ තව තාත්තා කෙනෙක් ඇවිල්ලා ඉන්නවා ළමයාගේ පන්තිය මතක නැතුව. ඔව් හරි. මේ දැන් මාත් එක්ක මේ මාත්‍යා වාට පන්ති හොයාගන්න දව කරයි. හරි. හෙලෝ මම ඉස්කෝලේ පෙරස්මින් දවසට ළමයාගේ පන්තිය මතක නැති තාත්තලාට පන්තිය හොයලා දෙන ඔෆිසර්. මොකද? දැන් ඔයාලට මොකද කරන්න ඕන? අපේ පුතාගේ පන්තිය පොඩ්ඩක් හොයාගන්න බැරුව ඉන්නේ මේ. ඒකට තමයි මම ඉන්නේ. හරි. ලැජ්ජ වෙන්න අර මේ කිසි දෙයක් නැහැ. ඔයාගේ පුතා ඉන්න පන්තිය වැඩක් නැහැ. කීයේ වසරද කියලා ඔයාලට මොකක් හරි අයිඩියා එකක් තියෙනවද? දිග කලිසම් දෙන වයසේ මම ඒ කියන්නේ මෙලොව අදහසක් නැහැ. කමන්නේ. ඔයාට පුතාගේ වයස ඩිරෙක්ට් මතක් වෙන්නේ නැත්නම් ඔයයි පුතයි අතර වුණු මොකක් හරි කතා බහක් මතක් කරන්න මම එහෙම කල්පනා කරා ඒ වුණාට හරියට මේ පාර මං කියන විදිහට කරන්නකෝ. ඔයා ඇස් දෙක පියාගෙන අන්න එහෙම ඔයා හොඳට මනස එක්තෙන් කරගෙන හිතන්න ගන්න ඔයයි පුතයි අතර වුණු මොකක් මාරි කතා බහක් පුතාගේ වයසෙන් හොරෝ. තාත්තා අපේ ඉස්කෝලේ ඇක්සිඩන්ට් වෙලා නැති වුණ කොල්ලගේ මරණය වටේ අපේ යාළුවෝ හැමෝම බයික් වලින් සුපිරි වැඩ කෑලි ටිකක් දැම්මා. මට බයික් එකක් තිබ්බනා ඊළඟ යාළුවගේ මරණ වෙලාවට පොඩ්ඩක් පුතා ඉන්නේ ලයිසන් ගන්න පුළුවන් වයසේ. ඒ කියන්නේ A level නේ CORA කොර සුපිරි නම කරා. හරි. දැන් අපි දන්නවා පුතා A level කියලා. බයෝද මැත්ස්ද මොනවද කරේ කියලා එහෙම මොනක් හරි අදහසක් තියෙනවද? හරි ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. අර විදිහට මැස් දෙක වහගෙන කල්පනා කරන්න ගන්න මොකක් මාරි කන්වර්සේෂන් එකක් තියෙනවද කියලා ඔයයි පුතයි අතරේ වුණ පුතා ආර්ට්ස්ද බයෝද මොනවද? තාත්තේ අද අපේ ක්ලාස් එකේ සර් පාඩම් වෙනකොට MCC ගිවිසුම ගැන කියලා දුන්නා. ඒකෙන් ලංකාවේ දෙකට මැදින් බෙදෙන්න මෙහෙම කොරිඩෝවක් වගේ හදලා මැද ඔක්කොම ඇමරිකාවට අයිති වෙනවලු. සර් කිව්වා බයෝ උගන්නන්න රටක් තියෙන්න ඕන නිසා මේ අන්තිම chance එක හරියට පාවිච්චි කරලා ගෝ බයෝ පුතා කරන්නේ බයෝ සුපිරිම කරා. දැන් ඔයා පුතාගේ විස්තර ඔක්කොම දන්නවා. දැක්කනේ කිච්චර අමාරු වැඩක් නෙමෙයි. හරි. දැන් බයෝ පන්ති එකයි තියෙන්නේ. ඒතකොට අපි මේ පන්තියට ගිහලා ඒක රෙජිස්ටරේ බැලුවම වැඩේ කන්ෆර්ම් කරගන්න පුළුවන්. මේ පුතාගේ නම මොකද්ද කිව්වේ? නම සරනම් එක දිසානායක නම ආච්චිට හාල් කරනවා නමවත් මතක නැද්ද ඔයි ඒ මට මගේ ජොබ් එකත් එක පාන ඔයි මේ වගේ වැඩි පොඩ ඉන්න මම අර විදිහට ටග්ගල මතක් කරලා ගන්න තාත්තේ ලොකු වැඩක්ද කියන්න පුතා මොකක්ද මම මේ ඔයාගේ මල්ලිට දාන්න නමක් තෝරනවා මල්ලිට නම් මට වගේ සමන් කියලා නම දාන්න එපා. එතකොට එයාගේ යාළුවොත් එයාට TikTok කරන කිසි සමන් කියලා හිනානවා. පුතාගේ නම සමන් දිසානායක. හරි. එහෙනම් බයෝපන්ති රෙජිස්ටරේ බලලා වැඩේ කන්ෆර්ම් කරගමු. හරි. මේක වෙන්න බෑනේ දැන්. A level බයෝපන්ති නම් මේ රෙජිස්ටරේ අනිවාර්යෙන් නම තියෙන්න ඕනේ. මේක නම නෑනේ. ඔයාලා හොඳටම ෂුවර්ද මතක් වුණ විස්තර හරි කියලා. මගෙන් ෂුවර්ද කියලානේ මම කමක් සමන්ගේ තාත්තා. අනේ වන්දති වෙන හිතන්න දෙයක් නැහැ. ඔයා පොඩ්ඩක් ආයෙත් මොනවා කල්පනා තාත්තේ මං ඉස්කෝලේ ගැන ෂෙයා කරපු පෝස්ට් එකට අයිතාව තහහාරියක් දැම්මේ. මොන පෝස්ට් එකටද? Proud to be හොරෝපතාන සෙන්ට්‍රලියන් කියලා දෙමාපිය රැස්වීම් වලට යන සෑම පියවරුන් 3 දෙනෙකුගෙන්ම 3 දෙනෙක් තම දරුවන් පිළිබඳ විස්තර හරියට නොදැනීම නිසා සමාජයේ අපහසුතාවයට පත් වෙනවා. එය සෙන්සොඩයින් නිර්දේශ කරන වෛද්‍යවරුන් අනුපාතයටත් වඩා ඉහළයි. දෙමාපිය රැස්වීම් වලට මව්වරුන් පමණක් සහභාගී වන්න. පියවරුන් අපහසුතාවයට පත්වීම